Hello everyone, welcome back to my YouTube channel. 안녕. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ KIIP level එකේ දෙවැනි grammar part එක. ඔයාලා මුලින්ම මගේ වීඩියෝ එකක් දැක්කේ අද නම් ඔයාලට YouTube එකේ KOR Hub කියලා search කරලා playlist කියන එක click කරලා ඔයාලට ඕන KIP level 2ද KIP level 1ද කියන එක click කරලා ගිහිල්ලා පළවෙනි වීඩියෝ එකෙන් නම් grammar බලන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. මේ ඊ ගා කියන ග්‍රැමර් එක යෙදෙන්නේ म्योंसा. එහෙම නැත්නම් නාමපදත් සමග. එම නාමපදය වාක්‍යයේ කර්තෘ බව දැක්වීමට තමයි අපි මේක භාවිතා කරන්නේ. එතකොට මේ නාමපදය පසුපසින් තමයි මේ ඊ එහෙම නැත්නම් ගා කියන එක යෙදෙන්නේ. හරි, දැන් අපි බලන්න යමු මේ ග්‍රැමර් එක භාවිතා වෙන්නේ කොහොමද කියලා. පළවෙනි අවස්ථාව ඊ යෙදෙන අවස්ථාව. එතකොට නාමපදයක්. ඒ කියන්නේ නාමපදයක් කර්තෘ බවට හංගවන්න තමයි අපි මේක භාවිතා කරනවා කිව්වේ. එතකොට මේ කර්තෘ බවට හංගවන නාමපදය ඉවර වෙන්නේ පච්චිම මෙහකින් නම්. ඒ කියන්නේ හල් අක්ෂරයකින් නම් එවැනි අවස්ථාවල අපි ඊ කියන එක තමයි අගට එකතු කරනු ලබන්නේ. අපි එක්සාම්පල් වලට ගිහිල්ලා බලමු. පළවෙනි එක චෙක්සං. ඒ කියන්නේ පොත් මේසය. එතකොට මේකේ අවසානයේ තියෙන්නේ ඒ කියන්නේ පච්චිම එකක් නිසා අපි අගට එකතු කරනවා ඊ කියන එක. එතකොට චෙක්සං ඊ බවට පත් වෙනවා. දෙවෙනි එක්සාම්පල් එක කබං. ඒ කියන්නේ බෑගය කියන එක. ඉතින් මේකෙත් අවසානයේ වලින් ඉවර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පච්චිම. ඒ කියන්නේ හල් අක්ෂරයක් නිසා ඊ කියන එක එකතු කරනවා. එතකොට කබං ඊ බවට පත් වෙනවා. හරි, මේ ග්‍රැමර් එකේ දෙවෙනි අවස්ථාව තමයි ගා යෙදෙන අවස්ථාව. එතකොට මේ කර්තෘ බවට හංගවන නාමපදය ඉවර වෙන්නේ පච්චිම නොවන අක්ෂරයකින් නම්. ඒ කියන්නේ ස්වර අක්ෂරයකින් නම්. පච්චිම රහිත අවස්ථාවක් නම් එවැනි අවස්ථාවල අපි අගට එකතු කරන්නේ ගා කියන එක. අපි එක්සාම්පල් වලට ගිහිල්ලා බලමු මේකෙත්. චිදෝ කියන්නේ සිටියම. ඉතින් මේකේ ඩෝවල ඕ කියන ස්වරයෙන් ඉවර වෙලා තියෙන්නේ පච්චිම රහිත අවස්ථාවක්. ඒ නිසා අපි ගා කියන එක එකතු කරනවා. එතකොට චිතෝ ගා බවට පත් වෙනවා. දෙවෙනි එක්සාම්පල් එක අයිජා. අයිජා කියන්නේ පුටුව. ඉතින් මේකෙත් ආ කියන ස්වරයෙන් ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ගා කියන එක එකතු කරනවා. එතකොට අයිජා ගා බවට පත් වෙනවා. එතකොට පච්චිම එකක් තියෙනව නම් ඊ කියන එක එකතු කරනවා නාමපදයේ අවසානයේට. පච්චිම එකක් නෙවෙයි. ඒ කියන්නේ ස්වරයක් යෙදෙන අවස්ථාවක් නම් අපි ගා කියන එක තමයි එකතු කරන්නේ. හරි, අපි තව පොතේ තියෙන එක්සාම්පල් ටිකකට ගිහින් බලමු. මේ පළවෙනි එක කබං ඉස්සයෝ. එතකොට අපිට තෝරන්න තියෙනවා ඊද එහෙම නැත්නම් ගාද කියලා. එතකොට කබං කියන එකේ පච්චිම එකක් තියෙන්නේ. ඒ නිසා අපි ඊ කියන එක එකතු කරනවා. එතකොට පළවෙනි එක තමයි මේකේ හරි උත්තරය වෙන්නේ. එතකොට කබං ඊ ඉස්සයෝ. තේරුම තමයි බෑග් එකක් තියෙනවා. දෙවෙනි එක ජිම්දේ ඉස්සයෝ. එතකොට මේකෙත් අපිට ඊද ගාද කියලා තෝරන්න ඕන. එතකොට ජිම්දේ කියනකොට තියෙන්නේ ස්වරයක්. පච්චිම නොමැති අවස්ථාවක් නිසා අපි ගා කියන එක තමයි එකතු කරන්නේ. එතකොට ජිම්දේ ගා ඉස්සයෝ. ඇඳක් තියෙනවා. තුන්වෙනි එක මෝජා. මෝජා ඔප්සයෝ. එතකොට මෙතන අපි තෝරන්න ඕන ඊද ගාද කියලා. මෝජා කියනකොට මෝජා කියන එකේ අවසානයේ තියෙන්නේ ආ කියන ස්වරය. ඉතින් පච්චිම රහිත අවස්ථාවක් නම් ගා කියන එක තමයි එකතු කරන්නේ. එතකොට මේ තුන්වෙනි එකට උත්තරේ දෙවෙනි එක ගා කියන එක. එතකොට මෝජා ගා ඔප්සයෝ. ඒ කියන්නේ තොප්පියක් නැහැ කියන තේරුම තමයි මේකේ එන්නේ. හරි, හතරවෙනි එක බෝල් පෙන් ඔප්සයෝ. බෝල් පෙන් කියන්නේ පෑන. එතකොට මෙතන අපි තෝරන්න ඕන ඊද ගාද කියලා. බෝල් පෙන් කියනකොට පච්චිම එකක් නයන්න තමයි තියෙන්නේ. ඒ නිසා පළවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. මොකද පච්චිම එකක් තියෙනවා නම් ඊ තමයි අපි එකතු කරන්නේ. එතකොට බෝල් පෙනි ඔප්සයෝ. ඒ කියන්නේ පෑනක් නැහැ කියන තේරුම තමයි මේකේ එන්නේ. එතකොට මේ හැම අවස්ථාවකම කබං චිම්තේ මෝචා බෝල් පෙන් කියන එක මේ වාක්‍යයේ කර්තෘ බවට පත් වෙලා තියෙනවා. හරි, දැන් අපි යමු පොතේ මෙන්න මේ කොටසට.
මේකේ තියෙනවා පළවෙනි එක කබං ඉස්සයෝ. බෑගයක් තියෙනවද කියලා අහනවා. නේ කබං ඉස්සයෝ. ඔව් බෑගයක් තියෙනවා කියලා කියනවා. එතකොට මේ කබං කියන එකේ පච්චිමයකින් ඉවර වෙලා නිසා ඊ කියන එක තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට කබං ඊ බවට පත් වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති ප්‍රශ්නය අහද්දි වගේම උත්තරේ දෙද්දිත් මේ ග්‍රැමර් එක එකම විදිහට භාවිතා වෙලා තියෙනවා. හරි දෙවැනි එකට යමු. කොම්පියුටෝගා ඉස්සයෝ. කම්පියුටර් එකක් තියෙනවද? නේ කම්පියුටෝගා ඉස්සයෝ. ඔව් කම්පියුටර් එකක් තියෙනවා කියලා කියනවා. එතකොට කොම්පියුටර් කියනකොට මේකේ තියෙන්නේ පච්චිම් එකක් නෙමෙයි. ඒ කියන්නේ ස්වරයක් තියෙන්නේ පච්චිම් රහිත අවස්ථාවක් නිසා ගා කියන එක තමයි එකතු කරන්න කියලා මම ඔයාලට කිව්වා. එතකොට කොම්පියුටර් කියන එක කොම්පියුටර් ගා බවට පත් වෙලා තියෙනවා. හරි තුන්වෙනි එක චෙගි ඉස්සයෝ. ඒ කියන්නේ පොතක් තියෙනවද කියලා අහනවා. අනියෝ චෙගි ඔප්සයෝ නැහැ පොතක් නැහැ කියලා කියනවා. එතකොට චෙක් කියන එකේ අවසානයට අල් කයන්න මේක පච්චිම් එකක් නිසා ඊ කියන එක එකතු වෙලා චෙක් කියන එක චෙගි බවට පත් වෙලා තියෙනවා. ඉතින් පච්චිම් එකක් තියෙනව නම් ඊ එකතු වෙනවා පච්චිම් නොමැති ස්වරයක් තියෙන අවස්ථාවක් නම් නම පදයාගට ගා කියන එක තමයි එකතු කරන්නේ. ඔයාලට අද ග්‍රැමර් එක තේරුණා නම් ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් පහලින් ටයිප් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්.